සඳරු මොකද මේ වාක්‍ය තේරුම? Dengue disease breeds from a mosquito. Dengue mosquitoes spread in clean water. What's that? What did you mean by that? මොකක්ද ඔයකින් අදහස් කරේ? ඩෙන්ගු රෝගය මදුරුවන්ගෙන් බෝ වෙනවා. ඩෙන්ගු මදුරුවා පිරිසිදු වතුරේ බෝ වෙනවා. right. ඩෙන්ගු රෝගය බෝ වෙන්නේ මදුරුවන්ගෙන්. ඩෙන්ගු මදුරුවා බෝ වෙන්නේ පිරිසිදු ජලයෙන්. right. හරි. සිංහලෙන් දෙකම බෝ වෙනවා තමයි. ඒ වුණාට ඉංග්‍රීසි වලින් රෝගයක් බෝ වෙනවට අපි කියන්නේ ස්ප්‍රෙඩ්. right මොකක් හරි දෙයක් පැතිරෙනවට ව්‍යාප්ත වෙනවට අපි කියන්නේ ස්ප්‍රෙඩ්. ඩෙන්ගු මදුරුවා බෝ වෙනවට කියන්නේ බ්‍රීඩ්. අන්න බලන්න අපේ සිංහල ලැන්ග්වේජ් එකේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන වෙනස. ඔතනදි තමයි ළමයින්ට වරදින්නේ. දැන් සිංහලෙන් තේරුම ගත්තාම ස්ප්‍රෙඩ් කියන්නේ අපි බලමු ඩික්ෂනරි එකේ කොහොමද තියෙන්නේ කියලා ස්ප්‍රෙඩ්. ස්ප්‍රෙඩ් ව්‍යාප්ත වෙනවා, ව්‍යාප්ත කරනවා, අතුරනවා, පැතිරෙනවා, පතුරවනවා. බ්‍රීඩ් කියන එක කොහොමද තියෙන්නේ? ඒක කියන්නේ බෝ කරනවා, උපද්දනවා, ව්‍යාප්ත කරනවා. right. ඉතින් ව්‍යාප්ත කරනවා ස්ප්‍රෙඩ් කියන්නේ ළමෙක් හිතන්න පුළුවන් ඩෙන්ගු ව්‍යාප්ත කරනවා, ව්‍යාප්ත වෙනවා. බ්‍රීඩ් කියන එකත් ළමෙක් හිතන්න පුළුවන් ඒකත් ව්‍යාප්ත කරනවානේ. එහෙනම් දෙකම ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. දැන් ඩෙන්ගු මොස්කිටෝ සත්‍යෙක් බෝ වෙනවට අපි ගන්නේ බ්‍රීඩ් කියලා. හැබැයි රෝගයක් ව්‍යාප්ත වෙනවට බ්‍රීඩ් කියන්නේ රෝගයක් ව්‍යාප්ත වෙනවට ස්ප්‍රෙඩ් කියන එක ගන්න පුළුවන්. අපිට හරියටම සමහරලාට සිංහල තේරුම බලලම ඒ වචනය ඕනම සෙන්ටෙන්ස් එකක යොදා ගන්න බෑ. ඒ වචන යෙදෙන අවස්ථා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි මේ ස්ප්‍රෙඩ් ඇන්ඩ් බ්‍රීඩ් කියන එක. දැන් රෝගයක් ව්‍යාප්ත වෙනවට අපිට කියන්න පුළුවන් dengue disease spreads. Dengue mosquitoes breed. තේරුණාද සඳරු? ඔව් ටීචර්.